ගෙදර කට්ටියට එක එක ජාතියේ කෑම ඕනේ කිව්වා. මං හිතුවා හරි මං හදන්නම්. මං මේක වීඩියෝ කරලා දානවා කියලා. මොකද කෑම හදන එක මං ගොඩක් ආස දෙයක්. ඉතින් අද අපි කෑම හදමු. බ්‍රෙක්ෆාස්ට් රෙසිපි 4ක් 5ක් තියෙනවා. බලමු අද එක එකනට එක එක ජාති ඕනේ කිව්වා. පුළුවන් වුණොත් හදනවා. හැදුවොත් මං ඔක්කොම පෙන්නන්නම්. ඕකේ එහෙනම් යන් අපි කෑම හදන්න. හරි මේ තමයි පළවෙනි රෙසිපි එක මං ඉන්ග්‍රීඩියන්ට්ස් මෙතන දාලා තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ මං ඒක හිතලා හදන එකක් ඒ කියන්නේ මම ගෙදර නිකන් සාමාන්‍යයෙන් හදන එකක් මේක හදන්නේ අපේ අම්මට ඉස්සෙල්ලාම හදන්න වෙන්නේ මොකද අපේ අම්මට චුට්ටක් සනීප මදි මේ දවස්වල ඉතින් අම්මා මේක කාලා අම්මා බෙහෙත් බොන්න ඕනේ ඉතින් ඉස්සෙල්ලාම අම්මට මං හිතන්නේ මේක මාරම ලේසි හදන්න. මං හිතන්නේ මට මේක හදන්න විනාඩි 5ක් උපරිම විනාඩි 6ක් යන්න ඇති. එච්චර ලේසි මේක හදන්න. මං සමහර දවස්වලට වැඩට යන්න කලිනුත් මේක හදාගෙන කනවා. මාරම රහයි. රහයි මට හිතෙනවා මේක ගුණත් ඇති කියලා. මොකද ඉතින් බිත්තරනේ. බිත්තරයි බ්‍රෙඩ් එකත් ටෝස්ට් වෙනවා මේකේ. ඒක නිසා චීස් දානවා. මෙතන මට අද තිබ්බේ නැහැ සලාද. නැත්තම් මම මේකට සලාද කොලයකුත් ඇඩ් කරනවා. එතකොට තව ටිකක් රහයි. මේක ඇත්තටම හරිම ලේසි රෙසිපි එකක්. try කරලා බලන්න. ඒ වගේම හරිම රසයි. අපේ අම්මත් මේකට ආසයි. එයත් මේක තමයි යට ඕනේ කියලා කිව්වේ. එයාට ඕනේ කිව්ව රෙසිපි එක තමයි මේක. හරි. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඇත්තටම හරිම ලේසියි. ඒක තමයි අම්මගේ බ්‍රෙක්ෆාස්ට් එක. දැන් මේ රෙසිපි එක අපේ ආච්චිට අපේ ආච්චි අපේ ගෙදර ඉන්නවා 4 දෙනෙක්. ඉතින් ආච්චිට එයා එහෙම කඩල එහෙම කන කෙනෙක් නෙවෙයි. අපේ ආච්චි හරිම ෆැන්සි ආච්චි කෙනෙක්. එයාට චුට්ටක් ෆැන්සි කෑම තමයි එයා කන්න ආස. සාමාන්‍ය ආච්චිලා වගේ නෙවෙයි. ඉතින් හැබැයි කඩල එයා මෙහෙම අදලා දුන්නොත් කනවා. නිකන් කඩල නම් කන්නේ නෑ එයා. ඉතින් මොනාරි කරලා තමයි එයාට කඩල කවන්න පුළුවන්. මේක මාරම ලේසියි. ඒ වගේම මාරම රහයි. අනිත් එක හරිම ලේසි. මං හිතන්නේ මේකත් හදන්න මට විනාඩි උපරිම 10ක් යන්න ඇති. මොකද කඩල එක චුට්ටක් ලිපේ තියෙන තරමට තමයි රස. ඒක අර බටර් එකෙන් මේවා වෙන තරමට තමයි රස. මෙතනදී බටර් තව ටිකක් ඇඩ් කර ගන්නවා. මොකද මට හිතුණා චුට්ටක් මදිය කියලා. හරිම ලේසියෙන් මේකත් හදාගන්න පුළුවන්. එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේකේ ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා චීස් and chili paste. ඒ දෙක තමයි මං හිතන්නේ මේකේ ටේස්ට් එකට හේතුව. නැත්තම් වෙන කලින් සාමාන්‍ය විදියට ඩෙවිල් කරන විදියම තමයි. හැබැයි මම මේකට chili paste and cheese එකතු කරනවා. cheese එක එකතු කරාම තමයි මේකේ අර මං හිතන්නේ අර අපිට අමුතුම රසක් එන්නේ. ඕකෙත් ඔච්චරයි තමයි තියෙන්නේ. කියන්නේ හරිම ලේසියි. මං හිතන්නේ මමට මේ රෙසිපි 4ම හදන්න විනාඩි උපරිම පැය භාගයක් යන්න ඇති. everyday try කරන්න පුළුවන් රෙසිපියක් තමයි මේකත්. ලුණු දාන්න අමතකුණා මට ඇත්තටම. ඔය අන්තිමට මතක් වෙලා ලුණු දැම්මේ. නැත්තම් චීස් දාන්න කලින් ලුණු දාගන්න.
හරි. ඒකත් හරි. බලන්න කොච්චර ලේසිද කියලා. ලයිෆ් එක ඊසි වෙනවා මේ වගේ සිම්පල් දේවල් අපි හොයාගත්තම. මේ තමයි අපේ ආච්චිගේ බ්‍රෙක්ෆාස්ට් එක. ඊළඟට අපේ ගෙදර අමාරුකාරී අපේ නංගි. එයාට නම් එයත් අපේ අම්ම කියන්නේ අපේ ආච්චිගේ දුව කියලා. ආච්චි වගේම තමයි. හරියට තෝරනවා කෑම. එක්ක මං හදන්න ඕනේ එක්ක අපේ අම්මා හදන්න ඕනේ. අපි දෙන්න හැදුවොත් තමයි කන්නේ එයා. ගෙදර හැමෝම ඉතින් බබා කියලා තමයි කියන්නේ එයාට. මොකද ගෙදර බාලයා නිසා අපි හැමෝම කන්ට්‍රෝල් කරගෙන තමයි ඉන්නේ. මෙතනදී මේ මන් දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මං පෑන්කේක් 12ක් හදාගත්තා. ලොකු ඒවා. හරිම ලේසි. මෙතන මං කෙලින්ම බ්ලෙන්ඩ් එකටම දාගන්නවා මික්ස් එකටම. මොකද මේකට තව භාජනයක් ගන්නට වඩා ඒකෙම කරගන්න එක ලේසි. හරිම ලේසි. ඉතින් කඩෙන් රුපියල් 1000 ගාණක් දීලා කෑම ඇත්තටම කිව්වොත් ගෙදර හදන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඕම තමයි මේකටත් මං හිතන්නේ මේ පෑන්කේක් 12ම හදන්න මට විනාඩි 15ක් උපරිම යන්න ඇති. හරිම රසයි. ඒ වගේම ගුණයි. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. එහෙම තමයි. මෙතනදී මම බටර් ඇඩ් කරනවා. ඒ වුණාට සමහරු නම් බටර් ඇඩ් කරන්නේ නැහැ. non stick pan එකට නිකන් දාන්නත් පුළුවන් බටර් ඇඩ් කරන්නේ නැතුව. එතකොට මේ බැටර් එකේ පොඩියට හෙල්ලා આવොත් තමයි ඒ බැටර් එක හරි කියන්නේ. ඒ විදිහට බැටර් එක ගන්න. එතකොට තමයි බැටර් එක රස පෑන්කේක් එක රස. හරිම රහයි. ඉතින් මේක ගෙදර තිබ්බේ අද ස්ට්‍රෝබෙරි. මේ හනි එක ෆ්‍රිජ් එකේ දාලා හරිම අමාරු නා ගන්න. මේ තමයි අපේ නංගිගේ බ්‍රෙක්ෆාස්ට් එක. එයාත් කිව්වා හරිම රසයි කියලා. හරි. මේ රෙසිපි එක මට ඔයගොල්ලන් කලිනුත් දැකලා ඇති. කලින් වීඩියෝ එකේ තියෙනවා මම මේක තමයි බ්‍රෙක්ෆාස්ට් එකට කන්නේ. මට හිතෙනවා මේක හරිම ලේසි. හරිම සැහැල්ලුයි. ඉක්මනට හදා ගන්නත් පුළුවන්. මෙතනදී ඉන්ස්ටන්ට් ඕට්ස් ගන්නව නම් ඔයගලන් දාන කිරි ප්‍රමාණය ටිකක් අඩු කරන්න. මොකද ඒක ඉක්මනටම මේවා වෙනවා. ඉන්ස්ටන්ට් ඕට් එක මම මෙතන අරන් තියෙන රෝල්ඩ් එක. ඒක නිසා කිරි චුට්ටක් ඕනේ ඒකට. අද ඉතින් අපි හැමෝගෙම බ්‍රෙක්ෆාස්ට් එක ඕක තමයි. මං ගෙදර ඉන්න දවස්වලට ඉතින් ඩිනර් එක බ්‍රෙක්ෆාස්ට් එක මොනාරි හදනවා. මං උයන්න මාරම කැමතියි. මං හිතන්නේ මම දන්නේ ඒක මගේ පැෂන් එක වෙන්න ඇති. අම්මත් ආසයි මගෙන් මගේ අතින් කන්න. අපේ අම්මා කියනවා මගේ අතේ අත් ගුණේ තියෙනවා කියලා. අපේ අම්මා කියන විදිහට මං කෑම ඇල්ලුවත් රසයි. මන් දන්නේ ඉතින් අම්මා නිසා කියනවාද කියලා. හැබැයි ඉතින් මටත් රසයි. ඔය විදිහට මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් මං හදාගත්තා. එතකොට ඉතින් අද දවසේ බ්‍රෙක්ෆාස්ට් අපි හැමෝටම හරි. මට කියන්න ඕනේ අපි පවුලේ 5යි. මගේ අයියාව මතක් කරන්න ඕනේ. එයා ඉන්නේ ඉංග්ලන්ඩ් වල. එයා නැහැ. ඉතින් අපි ඉතුරු 4 දෙනාට 4 විදියකට අද කෑවා.
ම්ම්, ඔහොම තමයි අද ගියේ. ඉතින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක. Okay, thank you so much. Bye.